මේ තමයි ලෝකයේ ජනප්‍රියම කම්ෆර්ට් ෆුඩ් එක වෙන ජපන් රාමෙන්. හැබැයි ඔබ දන්නවාද රාමෙන් වල ඇත්තම උපත ජපානය නෙවෙයි කියලා? පුදුම වෙන්න එපා. රාමෙන් මුලින්ම ආවේ චීනයෙන්. 19 වන සියවසේදී චීන සංක්‍රමණිකයන් ජපානයට ගෙන ආපු මේ නූඩල්ස් පස්ස කාලක ජපන් ජාතිකයන් තමන්ගේම අනන්‍යතාවයකින් ලෝකෙම දන්න රාමෙන් බවට පත් කළා. රාමෙන් වල ප්‍රධාන රසයන් 4ක් තියෙනවා. ඒ තමයි shoyu, shoy, miso, tonkotsu. ඌරුමස් කටුතම්බා හදන ප්‍රීම් සුප් එකක්. සෝයා සෝස්, ලුණු රස සෝයා බීන් පේස්ට් මේ විදිහට තමයි තියෙන්නේ. ජපානයේ රාමෙන් කනකොට ශබ්ද කරමින් කන එක ඉතාම වැදගත්. ඒකෙන් අදහස් වෙන්නේ කෑම ගොඩක් රසයි කියන එකයි. ඒ වගේ මේ ශබ්ද නිසා රාමෙන් වල සුවඳ සහ රසය තවත් හොඳින් දැනෙනවා. ඔබ වඩාත්ම කැමති මොන වගේ රාමෙන් වලටද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න.